Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලන්ට කොහමද? ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අද උදේ පාන්දරම නැගිට්ටා. ඊයේ රෑ හදලා තිබුණා පෙති ටිකක්. ඉතින් ඒ ඉතුරු වැඩ ටික කරන්න තමයි මම දැන් උදේ පාන්දරම නැගිට්ටේ. ඔන්න ඉතින් ඒ අස්සේ ඔයාලට අපේ ගෙදර විදුලත් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරි මම ඊයේ රෑ එක මලයි මට හදාගන්න පුළුවන් වුණේ. ඉතින් ඉතුරු මල් ටික තව මල් හදන්න ඕනේ 11ක්. මල් 12ක බොකේ එකක් තමයි මම අද හදන්න යන්නේ. ඉතින් අවසාන වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න මොන වගේද කියලා ලස්සනම බොකේ එකක් හදනවා. ඉතින් මම හදන්නේ අද අඟල් 1.5 රිබන් එකකින් තමයි මම බොකේ එක හදන්න යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් සාමාන්‍ය පරිදි පෙත්ත හදාගන්නේ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ස්පීඩ් යවල වීඩියෝ එක පෙන්නනවා සාමාන්‍යයෙන් පෙති ටික හදන විදිහ. ඉතින් නෝමල් වෙනද හදන විදිහටම තමයි හදන්නේ. ඒ හින්දා මම පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් යවනවා. ඔය විදිහට ඉතින් අර අපි වෙනද හදන විදිහටම පෙති නවලා පෙති ඉතින් හදා ගන්නවා. මම සාමාන්‍යයෙන් එක මලකට පෙති 20ක් විතර හදනවා අඟල් 1.5 හින්දා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මම ඉතින් පෙති ටික සේරම හදා ගත්තා. මල් 12කට. ඔන්න ඉතින් අවසානයේ බලන්නකෝ මගේ මල් බොකේ එක හොඳද කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ මල් 12ක බොකේ එකක්. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න ඕනේ නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. අඩුපාඩු තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ළමයි අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අනිවාර්යෙන්ම මගේ වීඩියෝස් ටිකටම බලන්න subscribe කරන්න. bye.